හෝමූස් සමුද්‍ර සන්ධිය. ඔව් මේ වෙද්දි ලෝකෙ ගොඩාක් අයට සෑහෙන් හිසරදයක් වෙන ප්‍රශ්න ගොඩාක් ඇතිකරපු මුහුදු මාර්ගයක්. ඉතින් මෙන්න මේ හෝමූස් සමුද්‍ර සන්ධිය හින්දා තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගනීද? අපි බලමු අද වීඩියෝ එකෙන්. හරි, ඉතින් මොකක්ද මේ හෝමූස් සමුද්‍ර සන්ධිය කියලා කියන්නේ? හෝමූස් සමුද්‍ර සන්ධිය කියලා කියන්නේ මැද පෙරදිග පිහිටලා තියෙන ඉතාම වැදගත් මුහුදු මාර්ගයක්. මේක පිහිටලා තියෙන්නේ උතුරින් ඉරානය සහ දකුණින් ඕමානය එත් එක්කම සෞදි අරාබියට මුහුණලා තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හෝමූස් සමුද්‍ර සන්ධිය මගින් තමයි පර්සියානු ගල්ෆ් කලාපය ඕපන් වෝටර්ස් වලට සම්බන්ධ කරන එකම මුහුදු මාර්ගය. ඉතින් පළල ගත්තොත් එහෙම ආසන් වශයෙන් කිලෝමීටර් 55ත් 95ත් අතර තමයි ඇවරේජ් පළල. ඉතින් වැදගත්ම දේ තමයි ලෝකයේ මුහුදු මාර්ගවලින් ගමන් කරන තෙල් වලින් 20%ත් 25ත් අතර ප්‍රමාණයක් ආසන් වශයෙන් කිව්වොත් එහෙම දවසකට තෙල් බැරල් මිලියන 21ක් වගේ මෙන්න මේ මුහුදු මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ඇයි මේ හෝමූස් සමුද්‍ර සන්ධිය මෙච්චර වැදගත්? මේක ලෝකයේ එනර්ජි චෙක් පොයින්ට් එකක් විදිහට හඳුන්වනවා. සරලවම කිව්වොත් එහෙම මැද පෙරදිග තියෙන තෙල් ලෝකයට යන එකම මුහුදු මාර්ගය තමයි මෙන්න මේ හෝමූස් සමුද්‍ර සන්ධිය කියලා කියන්නේ. ඒ නිසා මේක බ්ලොක් වුණොත් ලෝක ආර්ථිකයට සහ ලෝක සප්ලයි චේන්ස් වලට ගොඩක් මේක බලපාන්න පුළුවන්. මේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතිහාසය ගැන කතා කරද්දී ඒ කාලේ ඉඳන්ම ඒ කියන්නේ පුරාණ යුගයේ ඉඳන්ම මේක වෙළඳ මාර්ගයක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා. ඊට පස්සේ 15 වෙනි සහ 16 වෙනි සියවසවල් වලට ආවට පස්සේ පෘතුගීසි අධිරාජ්‍ය මෙන්න මේ හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කරලා තියෙනවා. 20 වෙනි සියවසේට ආවට පස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය වර්ල්ඩ් එනර්ජි ලයිෆ් ලයින් එකක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා තෙල් සොයා ගැනීමත් සමගම. ඉතින් 2026ට කලින් තත්ත්ව ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙනම් 2026ට කලින් හෝමූස් සමුද්‍ර සන්ධිය ඊටාම සාමාන්‍ය විදිහට ඔපරේෂන්ස් කරගෙන ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය විදිහට නැව් ගමන් කරලා තියෙනවා. නමුත් 2025 ඉරානය සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රහාර හුවමාරු වීමත් එක්ක සහ ඒ ආතතිය වැඩිවීමත් එක්ක මේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාකාරීත්වය යම්තාක් දුරකට පීඩනයට ලක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේ ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක හෝමූස් සමුද්‍ර සන්ධියට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන මේ වෙද්දී ග්ලෝබල් ප්‍රෙෂර් පොයින්ට් එකක් විදිහට ඉරානය මේ හෝමූස් සමුද්‍ර සන්ධිය පාවිච්චි කරනවා. මොකද මේක අර මම කලින් කිව්වා වගේ ලෝක තෙල් සප්ලයි එකේ මේන් ගේට් එක වගේ තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඉරානය මේක ප්‍රෙෂර් ටූල් එකක් විදිහට පාවිච්චි කරනවා. මොකද බ්ලොක් කරනවා කියලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන් බ්ලොක් කරනවා කියලා ඒගොල්ලෝ දිගින් දිගටම අනතුරු නැගවීම කරනවා. ඉතින් ඒකම පවර්ෆුල් මොකද බ්ලොක් කරනවා කියලා ඒගොල්ලෝ රටවල් වල අමතර පීඩනයක් යොදනවා. මොකද මේකෙන් යැපෙන රටවල් දන්නවා බ්ලොක් කරොත් ඒගොල්ලන්ගේ නිෂ්පාදන සහ සප්ලයි චේන්ස් වලට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දී ඔයිල් ටැංකර්ස් එහෙමත් නැත්නම් බොරතෙල් ප්‍රවාහන නෞකා 21කට අධික ප්‍රමාණයක් මේ වෙද්දී විනාශ වෙලා තියෙනවා ඉරාන ප්‍රහාර හමුවේ. විශේෂයෙන්ම මාර්තු මාසයේදී එක විදිහට මේවා ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. මිසයිල් ප්‍රහාර, ඩ්‍රෝන් ප්‍රහාර සහ අනෙකුත් ආයුධ ප්‍රහාර මේ වගේ ප්‍රහාර වලට ලක් වෙලා තියෙනවා. සමහර ඔයිල් ටැංකර්ස් ඇත්තටම සම්පූර්ණයෙන්ම ගිලි ගිහිල්ලා කියලා වාර්තාවල් සඳහන් වෙනවා. ඉතින් මේක මේ වෙද්දී ලෝක ආර්ථිකයට බලපෑමක් වෙලා තියෙනවා. තෙල් සැපයුම අඩාලවීම නිසා. මොකද ලෝකයේ තෙල් වලින් 20%ක් විතර ප්‍රමාණයක් මෙතනින් ගමන් කරනවා. ඉතින් දවසකට බැරල් මිලියන 15-20ත් අතර ප්‍රමාණයක් ප්‍රමාද වෙලා හරි නැවතිලා හරි තමයි තියෙන්නේ මේ වෙද්දී. ඉතින් ලෝක බොරතෙල් මිල ගැන කතා කරද්දී ඉතින් බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් එහෙමත් නැත්නම් බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 100 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඒක ඩොලර් 120 දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකේ පුරා ඉන්ධන මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේක දෛනික ජීවිතයටත් මිනිස්සුන්ගේ බලපාලා තියෙනවා. ඉන්ධන ප්‍රවාහන ආහාර ඊට පස්සේ භාණ්ඩ මිල ඊට පස්සේ ඒත් එක්කම ගෝලීය උද්දමනයත් එන්න වැඩි වෙමින් තියෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට ලෝක ආර්ථික මේ වෙද්දී මන්දගාමී බවට පත් වෙමින් පවතිනවා. ලෝක වෙනදාම බරපතල විදිහට අඩාල වෙලා තියෙනවා. ඉතින් කාටත් හිතට නැගෙන ප්‍රශ්නේ තමයි ඉතින් මේ සිද්ධිය හින්දා තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන්න පුළුවන්ද කියලා. ඒකට සම්භාවිතාවක් තියෙනවද කියලා ගොඩක් අය මේ අවස්ථාවේදී හොයලා බලනවා සහ ඒ ගැන උනන්දු වෙනවා. ඒකට කලින් අපි කතා කරන්න ඕනේ පොඩ්ඩක් චීනය සහ මෙන්න මේ හෝමූස් සමුද්‍ර සන්ධිය අතර තියෙන සම්බන්ධයකට හේතුව තමයි චීනය සහ තායිවානය අතර මේ දවස්වල තියෙන ඒ ආතතිමය තත්ත්වය
උත්සන්න වෙන්න පුළුවන් මේ හෝමු සමුද්‍ර සන්ධිය ක්‍රියාකාරීත්වය හින්දා. මොකද චීනයේ තෙල්ලානයනය හෝමු සමුද්‍ර සන්ධිය මත බරපතල විදිහට රඳා පවතිනවා. මොකද චීනය කියන්නේ ලෝකේ විශාලතම තෙල් ආනයනකරුවන්ගෙන් එක්කෙනෙක්. ඇත්තම ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ දවසට බැරල් මිලියන 5 හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා චීනය ආනයනය කළා තියෙනවා. ඉතින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වුණොත් යම් හේකින් චීන ඉන්ධන සැපයුමට ලොකු බලපෑමක් වෙනවා. හැබැයි චීනය සහ ඉරානය අතර තියෙන සම්බන්ධතා ගැන පොඩ්ඩක් කතා කරද්දී චීනයට ඉරානය සමග ඉතාම ශක්තිමත් ආර්ථික සම්බන්ධතා තියෙනවා. ඉන්ධන ගිවිසුම් ආයෝජන සහ වෙළඳාම්, දිගුකාලීන තෙල් සැපයුම් ගිවිසුම් සහ යටිතල පහසුකම් ආදී එකඟතා නිසා හෝමුස් කලාපයේ ස්ථාවරත්වය චීනයට අතිශයින්ම බලපානවා. චීනයේ දේශපාලන ස්ථාවරය ගැන කතා කරොත් එහෙනම් චීනය සාමාන්‍යයෙන් ඍජුව යුදමය මැදිහත්වීමක් කරන අඩුයි. තායිවානය සමග ඒ පවතින ආතතිමය තත්ත්වය තිබුණට මේ වෙද්දි නමුත් ඔවුන් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් කරමින් පවතින මේ වෙද්දි චීනය කියන්නේ ලෝක නිෂ්පාදන කේන්ද්‍රයක් වගේ ක්‍රියා කරන තැනක්. චීන ගොඩාක් නිෂ්පාදන වෙනවා. අපි දන්න බ්‍රෑන්ඩ්ස් ගොඩාක් චීනය තමයි මේ වෙද්දි හදන්නේ. ෆැක්ටරිස් ඕපන් කරලා තියෙන චීනය. ඉතින් ඒ ෆැක්ටරිස් වල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම සාධකයක් තමයි මෙන්න මේ ඉන්ධන කියන එක. ඉතින් මේ ඉන්ධන චීනයට යම් හේකින් ලැබීම ප්‍රමාද වුණොත් හරි අවහිර වුණොත් හරි ඒගොල්ලන්ගේ ලෝක සැපයුම් දාම වලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගෝලීය ආර්ථිකය මන්දගාමී වෙන්න පුළුවන් තාම විශාල වශයෙන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දැනට මේ වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක තුන්වෙනි ලෝක යුද්ධය මෙතනින් පටන් ගනීද? ඉතින් ඒකනේ ප්‍රශ්නේ අපිට හැමෝටම තියෙන. ඉතින් මම මේ කියාගෙන ආපු කරුණුත් එක්ක ඇමරිකාව විසින් හිතාමතාම හෝමුස් සමුද්‍ර සන්ධිය අඩාල කරවන්න ඉරානයට බලපෑම් කරනවා වගේ දෙයක් අපිට පේන්න තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් දිගින් දිගටම කියන දෙයක් තමයි ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකක්. ඒ කියන්නේ ගොඩ බිමින් ආක්‍රමණයක් කරනවා කියලා. එතකොට ඉරානයේ පැත්තෙන් තවදුරටත් ඒගොල්ලෝ බලන් ඉඳ තියෙනවා අපි තවදුරටත් මේ හෝමුස් සමුද්‍ර සන්ධිය අඩාල කරලා ඒකේ කටයුතු ක්‍රියාකාරීත්වය අඩපණ කරලා ඇමරිකාව වෙතට පීඩනය දාන්න. නමුත් ඉතින් ඒකෙන් පීඩනය යන්නේ ඇත්තටම ගත්තොත් එහෙම චීනයට. ඉතින් ඒ කාරණාව හින්දා සමහර විට චීනය මේ තායිවානය සමග මේ තියෙන ආතතිමය තත්ත්වය තව වැඩි වෙලා තායිවානය ආක්‍රමණය කරන්නත් ඉඩ තියෙනවා ඉදිරි කාලයේදී. මොකද දැනටම යුද විශේෂඥයෝ කියලා තියෙන දෙයක් තමයි 2027 වෙද්දී චීනය විසින් තායිවානය ආක්‍රමණය කරයි කියන එක. ඉතින් නමුත් මේ ඇමරිකාවේ මේ ක්‍රියාකලාපයේ හින්දා සමහර විට ඒ කාරණාව ඊට කලින් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් යම් හේකින් උතුරු කොරියාව සහ රුසියාව මේකට ඉන්ටර්වීන් වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක අපිට හිතා ගන්න බෑ තාම. ඉතින් ඔයා හිතන විදිහට මේ ඇති වෙලා තියෙන කාරණාත් එක්ක සහ අනාගතයේදී වෙන්න නියමිත දේවල් එක්ක තුන්වෙනි ලෝක යුද්ධය හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නෙට එලිම බලපෑමක් තියෙනවද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒත් එක්කම මම කරපු ගණනය කිරීම සහ පුරෝකථනයන් කරපු දේවල් වල යම් වැරදි තියෙන්න පුළුවන්. මේක බලන එක්ස්පර්ට් කෙනෙක්ට එක පේන්න පුළුවන්. ඉතින් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටින ඔයගොල්ලන්ගෙන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සුබ දවසක්.